ආයුබෝවන්. අදත් ඔයගොල්ලෝ කතාන සංදේශම් ආයතනත් එක්ක එකතු වෙලා තියෙන්නේ. ඔයගොල්ලෝ නිවාස ණයක් ලබා ගන්නවා නම් ඒ නිවාස ණය ලබා ගන්නේ කොහොමද කියලා බලන්න. ඒකත් එක්කම අවශ්‍ය කරන ඩොකියුමන්ට්ස් මොනවද කියලා අපි මේ වීඩියෝ එකේ සාකච්ඡා කරමු. ඔයගොල්ලෝ විදේශගත වෙලා හෝ විදේශගත වෙන්න බලාපොරොත්තු වෙනවා නම් මේ වීඩියෝ එක සම්පූර්ණයෙන්ම බලන්න. මොකද අපි මේක පියවරෙන් පියවරට කියලා දෙනවා කොහොමද මේ ණයක් සඳහා නිවාස ණයක් සඳහා ඔයගොල්ලෝ ඇප්ලයි කරන්න ඕනේ. මුලින්ම ඔයගොල්ලන්ට අවශ්‍ය කරන ඩොකියුමන්ට්ස් වන්නේ ඔයගොල්ලෝ විදේශගත වෙලා ඉන්නවා නම් හරි විදේශගත වෙන්න බලාපොරොත්තු වෙනවා නම් හරි මේක බලන්න. එම්ප්ලොයිමන්ට් කොන්ට්‍රැක්ට් එක ඕන වෙනවා. ඊළඟට પાස්පෝර්ට් කොපිය ඕන වෙනවා. ඊළඟට වීසා කොපිය එක ඕන වෙනවා. ඊළඟට මාස 6ක පේ ෂීට්ස් ඕනේ. මේක නම් අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා. ඊළඟට බැංක් ඩීටේල්ස් මාස 6ක අවශ්‍යයි. ඊළඟට ඔයගොල්ලන්ගේ සැලරි එක නෙට් එක ඉතින් සම්පූර්ණ සැලරි එක ලක්ෂ 2කට වඩා වැඩි වෙන්න ඕනේ. බැංක් ඩීටේල්ස් වලදී ඔයගොල්ලෝ ගන්න සැලරි එක එකම බැංකුවකට මාස දෙකම යවන්න පුළුවන් නම් ඔයගොල්ලන්ට ගොඩක් ඒක වාසිදායක වෙනවා. ඒතර ඒ බැංකුව හරහාම ඔයගොල්ලන්ට ලෝන් එක ගන්න පුළුවන්. ඊළඟට ඔයගොල්ලන්ට ඉඩමක් තිබීම අනිවාර්ය වෙනවා නිවාස ණයක් ලබා ගන්නවා නම්. එතකොට ඒකෙදි අපි ඉඩම මිලදී ගැනීමේදී සාකච්ඡා කරන්න ඕන කරුණු මම කලින් වීඩියෝ එකේදී කළා. මම මේ වීඩියෝ එකේ ලින්ක් එක පළවෙනි කමෙන්ට් එකේ දක්වන්නම්. ඒ අවශ්‍ය කරන ඉඩම සම්බන්ධව අවශ්‍ය කරන ඩොකියුමන්ට්ස් ටික මොනවද කියලා දැන් අපි බලමු. ඒ ඉඩම සම්බන්ධව අවශ්‍ය කරන ඩොකියුමන්ට්ස් ටික තමයි අපි දැන් සාකච්ඡා කරන්න යන්නේ. ඉස්සෙල්ලාම ඔප්පු ඕනේ. ක්ලියර් ඔප්පුවක් ඕනේ. පැහැදිලි පිළිසිදු ඔප්පුවක්. ඊළඟට අප්‍රූව්ඩ් ලෑන්ඩ් ප්ලෑන් එක ඕනේ. ඒ කියන්නේ ඉඩමේ ප්ලෑන් එක. තිබුරුපත අප්‍රූව් කරලා තියෙන්න ඕනේ ප්‍රාදේශ සභාවෙන්. අනුමත කරලා තියෙන්න ඕනේ. ඒක අනිවාර්යයෙන්ම කරලා තියෙන්න ඕනේ. ඊළඟට නිවාස සැලසුම ඒක ප්‍රාදේශ සභාවෙන් හෝ නගර සභාවෙන් ඔයගලන්ට අයිති මේ ප්‍රාදේශ සභාවෙන් අනුමත කරලා තියෙන්න ඕනේ. ඊළඟට තියෙන්න ඕනේ නිවස හදන්න මුදල කීයක් යනවද කියලා BOQ එකක්. certified BOQ එකක් තියෙන්න ඕනේ. මේ approved house plan එක කියන්නේ අනුමත කරන ලද නිවාස සැලසුමයි certified BOQ එකයි අපි සංරේඛ ආයතනය විසින් ඔයගලන්ට කරලා දෙනවා. මේ ડોකියුමන්ට්ස් ටික සම්පූර්ණයෙන්ම සෙට් කරගන්න විදිහත් අපි ඔයගලන්ට පැහැදිලි කරලා දෙනවා හොඳටම. මේ දෙක අපේ ආයතනය විසින් අපි ඔයගලන්ට සාදලා දෙනවා. සංරේඛ සදාන ආයතනය මගින් ඔයගලන්ට හදලා දෙන ඇස්තමේන්තුව. ඒ කියන්නේ BOQ එකෙන් 75 80ක් වගේ ප්‍රමාණයක් තමයි ඔයගලන්ට නිවාස ණය විදියට ලැබෙන්නේ. ඒක එක එක බැංකුවෙන් මත රඳා පවතිනවා. එතකොට ඔයගලන්ට ඉතුරු 125 හෝ 20 හෝ වේවා ඒක ඔයගලන්ගේ අතින් දාලා තමයි වැඩ කරන්නේ. ඒතර බැංකු ණය අප්‍රූව් වුණාට පස්සේ ඔයගලන්ට තියෙන්නේ 120ක වැඩ කරලා පෙන්නන්න ඕනේ බැංකුවට. ඊළඟට බැංකුව ඔයගොල්ලෝ කරන වැඩ ප්‍රමාණය බලලා අර අප්‍රූව් වෙච්ච ණය ප්‍රමාණය කොටස් වශයෙන් ඔයගලන්ට මේ මුදල ගෙවනවා. ඒක සමහර බැංකුවලින් කොටස් 3කට ගෙවන්න පුළුවන්, සමහර බැංකුවලින් කොටස් 4කට ගෙවන්න පුළුවන්. එහෙම වැඩේ කරගෙන යන විදිහට සහ ඔයගොල්ලන්ගේ වැඩේ යන වේගය අනුව ඒගොල්ලෝ මේ ණය මුදල ගෙවනවා. ඒගොල්ලෝ ඊළඟට බැංකුවෙන් එනවා මේ වැඩේ අත්‍තරම මේ විදිහට කරනවාද කියලා බලන්න. ඒගොල්ලන්ට ෆොටෝස් යවන්න ඕනේ, වැඩේ ප්‍රෝග්‍රස් එක පෙන්වන්න ඕනේ. ඊට පස්සේ විශේෂම දේ තමයි අපි හිතමු අපි නිවසක යටටට්ටුව හදලා ඉවර කරනවා කියලා. එහෙම නැත්නම් තට්ටු දෙකම හදලා ඉවර කරන නිවස ණයක් ගත්තා කියලා. එතකොට මුළු ණය ගන්න මුළු ණය ප්‍රමාණයෙන් 10%ක් ඒගොල්ලෝ රඳා පවත්ත ගන්නවා POC එක ගන්න. ඒ කියන්නේ නිවාසය හදලා අවසానයි කියලා අපිට ගන්න තියෙනවා ප්‍රාදේශ සභාවෙන් හෝ නගර සභාවෙන් අප්‍රූවල් එකක්. අනුමතයක්. ඒ අනුමතතාවය ගත්තට පස්සේ තමයි ඉතුරු 10% බැංකුවෙන් රිලීස් කරන්නේ. COC එක ගත්තට පස්සේ තමයි ඉතුරු 10% ලැබෙන්නේ. මම කලින් කිව්වා වගේ. ඒතකොට COC එක කියන්නේ අනුකූලතා සාධකයේ අර ගේ ප්ලෑන් එකට අනුව ඉදි කරලා අවසానයි කියන. ඒතකොට මේ සහතිකයත් අපේ ආයතනය මගින් අපි ඔයගලන්ට ලබා දෙනවා. ඔයගලන්ට ඒතකොට කිසිම කරදරයක් වෙන්න දෙයක් නැහැ. එහෙම රස්තියාදු වෙන්න දෙයක් නැහැ. අපේ ආයතනය මගින් ඒ සියලු දේවල් කරනවා. ඊළඟට විදේශගත වෙලා ඉන්නවා නම් ඔබට ගෙවන්න පුළුවන් බැංකු ණය අවුරුදු 10ක් යනවා. වසර 10ක් වෙනකන් කාලය ඔයගලන්ට දෙනවා ගෙවාගෙන යන්න. ඔයගොල්ලෝ ලංකාවේ රැකියාවක් කරනවා නම් වසර 15 දක්වා කාලයක් ලබා දෙනවා. ගොඩ දෙනෙක් අපිත් එක්ක සම්බන්ධ වුණා මේ මාසික වාරික වලින් ගෙවනවා නම් කොහොමද මේ නිවාසයක් ඉදි කරගන්නේ කියලා. ඉතින් ඒකත් එක්ක අපි බැංකුවත් එක්ක සාකච්ඡා කරලා තමයි මේ වීඩියෝ එක කරන්නේ. ඔය ක්‍රියාපටිපාටිය තමයි බැංකු ණයක් ලබා ගන්නවා නම් සිද්ධ වෙන්නේ. එතෙන්දී අපි නිවාස සැලසුම සහ ඇස්තමේන්තුව BOQ එක අපේ ආයතනය විසින් අපි ඔයගොල්ලන්ට හදලා දෙනවා. මේ වගේම COC එකත් අරන් දෙනවා. ඉතින් ඔයගොල්ලන්ට අපිත් එක්ක එකතු වෙන්න ඕන නම් අපිට කතා කරන්න. නිවාසයක් ඉදි කර ගැනීමේ අවශ්‍යතාවයක් තිබෙනවා නම් අප හා සම්බන්ධ වෙන්න. අපි දැනට කරගෙන යන නිවාස කරලා අවසාන වෙච්ච නිවාස ඒ පාරිභෝගිකයන්ගේ අපි ගැන තියෙන පැහැදීම මේ සියලුම දේවල් වීඩියෝ හරහා අපි ඔයගොල්ලන්ට පෙන්නලා තියෙනවා. අපේ page එකත් එක්ක එකතු වෙන්න නැත්නම් අපේ TikTok ගිණුමත් එක්ක එකතු වෙන්න.
ඊළඟ ඊට අමතරව අපි අතින් දැන් මෙතන මේ කතා කරපු ක්‍රියාපටිපාටියට අමතරව ඒ කියන්නේ අපිට මගේ අරිට දෙයක් හෝ ඔයගොල්ලන්ගේ වෙනත් යෝජනා තියෙනවා නම් පල්ලෙහායි පහලින් කමෙන්ට් කරන්න ඒ සියලු දේට අපි පිළිතුරු ලබා දෙනවා. එහෙනම් අපි නැවත අලුත් වීඩියෝ එකකින් සම්බන්ධ වෙමු.